බහුමාධ්‍ය භාවිතය කියන පාඩම තමයි අපි අද ඉගෙන ගන්න යන්නේ. මේකෙදී අපිට මුලින්ම කතා කරන්න තියෙන්නේ අංකිත ග්‍රාෆික. එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා ඩිජිටල් ග්‍රැෆික්. අපි මේ අංකිත ග්‍රාෆිකයට යන්න කලින් අපි කොහොමද ඉස්සර මේ රූප ඇන්දේ? ඒත් සිතේ මැවුන හරි දැක්ක දෙයක් හරි ඒ කාලේ මොකද්ද කරේ? එක්ක අඟුරු කෑල්ලක් හරි ඔය ගස්වල තියෙන මොන හරි සායම් වර්ගයක් උපයෝගී කරගෙන හරි චිත්‍ර ඇන්දා ගස් ගල් වල කෙටුවා. එහෙම තමයි ඒගොල්ලෝ දැක්ක රූපයක් හරි සිතේ මැවුන රූපයක් හරි ඇන්දේ. ඊට පස්සේ තමයි පොත් පැන්සල් සායම් විවිධ පාට වර්ග ඒව පාවිච්චි කරලා අඳින්න ගත්තේ. ඒ තාක්ෂණයේ දියුණුවත් එක්කම තමයි මේ අංකිත ග්‍රාෆික එහෙම නැත්නම් ඩිජිටල් ග්‍රැෆික් ආවේ. මේ අංකිත ග්‍රාෆික කොහොමද නිර්මාණය වෙන්නේ? මේක නිර්මාණය වෙන්නේ පරිගණකයේ පැමිණීමත් සමග. පරිගණක පැමිණුණාට පස්සේ විවිධ චිත්‍ර රූප අඳින්න පාවිච්චි කරා විවිධ ග්‍රාෆික මෘදුකාංග. මෙන්න මේ ග්‍රාෆික මෘදුකාංග භාවිතයෙන් භාවිතා කරලා නිර්මාණය කරන චිත්‍ර රූප තමයි අංකිත ග්‍රාෆික කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ මේ ඩිජිටල් ග්‍රැෆික් එහෙම නැත්නම් අංකිත ග්‍රාෆික එක මූලිකාංග අපි දන්නවා 4ක් තියෙනවා. අපි බලමු මොනවද ඒ 4? එකක් තියෙනවා පික්සල්. අනිත් එක තමයි වර්ණ. එහෙම නැත්නම් කලර්ස්. විභේදනය රිසලූෂන් කියලා කියනවා. ප්‍රමාණය සයිස් කියලා. මේ 4 තමයි අංකිත ග්‍රාෆික් එක. එහෙම නැත්නම් ඩිජිටල් ග්‍රැෆික් එක තියෙන මූලිකාංග 4. පික්සල්, වර්ණය, විභේදනය, ප්‍රමාණය. අපි මුලින්ම බලමු පික්සලයක් කියන්නේ මොකක්ද කියලා. මේ පික්සල් එකක් කියන්නේ අපි හදාගත්තු ඩිජිටල් ග්‍රැෆික් එකක් තියෙනවානේ. මෙන්න මේ ග්‍රැෆික් එකේ අපි සූම් කරද්දි ඔයාලට මේ රූපේ විදිහට පේනවනේ චූටි කොටු පේන්න ගන්නේ. ගොඩාක් දුරට පින්තූරයක් සූම් කරද්දි අන්න ඒ වගේ සූම් කරාම මේ පෙන්වන්නේ 1 පික්සල් කියලා. මෙන්න මේ වගේ අන්තිම කොටුවට ගියාම මෙන්න මේ වගේ කොටු 10000 ගණනක් එකතු වෙලා තමයි මේ පින්තූරයක් හැදෙන්නේ. එතකොට මේ අංකිත ග්‍රාෆික එක මූලික තැනුම් ඒකකයේ තමයි පික්සල් එක කියන්නේ. මොකද මේ වගේ චූටි කොටු දසදහස් ගණනක් එකතු වෙලා තමයි මේ ග්‍රාෆික එක නිර්මාණය වෙන්නේ. එහෙමනම් පික්සලයක් යනු අංකිත ග්‍රාෆික එක මූලික තැනුම් ඒකකය කියලා අපි හඳුන්වනවා. මේ පින්තූරයේදී ඔයාලට දකින්න පුළුවන් මේ මලක් තියෙනවා. ඒක ගොඩාක් දුරට සූම් කරාට පස්සේ එක පාටවලට මේ පික්සල එක කොටු ගොඩාක් අපිට පේනවා. තත කහ පාටින්, ලා කහ පාටින්, මේ පාටේත් විවිධ පාටවල් වලට මේ මල සූම් කරාට පස්සේ අපිට පේනවා මේ 3200ක් සූම් කරලා බලලා තියෙන්නේ. අපිට මේ තියෙන්නේ මේ රතු පාටින් එක පික්සලයක්. මේ පික්සල්ස් ගොඩාක් එකතු කරලා මේ තියෙන පික්සල ආරාවක්. එතකොට මේ පේලියක් හැටියට සිලෙක්ට් කරගෙන තිනවා මේ පික්සල පේලියක්. මේ පික්සල තීරුවක්. ඒ වගේම තමයි මේ තියෙන පින්තූරය විශාල කරන ලද පින්තූරය තමයි මේ තියෙන්නේ. එතකොට මේ පික්සල් එක ඇති බිටු ප්‍රමාණය අනුව අංකිත ග්‍රාෆිකයක ගුණාත්මක භාවය තීරණය වේ කියනවා. එනම් බිටු ප්‍රමාණය වැඩි වන විට ගුණාත්මක භාවයද වැඩි වේ. ඒ වගේම බිටු ප්‍රමාණය අඩු වෙනකොට ගුණාත්මක භාවය අඩු වෙනවා. ඒ වගේමයි අපිට තේරෙනවා පික්සල් එකකින් එකට වර්ණ ගොඩක් තියෙනවා. මේ පික්සල් එකට යොදාගෙන ඇති බිටු ගණන මගින් එහි වර්ණ ගණන හඳුනා ගන්න පුළුවන්. අන්න අපිට පුළුවන් පික්සල් එකට තියෙන බිට්ස් ගානින් නැත්නම් බිටු ගණනින් ඒකේ කොච්චර වර්ණ ගණනක් තියෙනවද කියලා බලා ගන්න. මේකට අපි කියනවා පික්සල් එකට ඇති බිටු ප්‍රමාණය. bits per pixel BPP කියලා අපි හඳුන්වන්නේ මෙන්න මේ කාරණාව හොයාගන්න යද්දී. දැන් අපිට අවශ්‍ය වෙනවා එක පික්සලයක් හරි පික්සලයක් මත වර්ණ ප්‍රමාණය හොයන්න. ඉන්න ඒකට සූත්‍රය තමයි මේ පික්සලයක් මත වර්ණ ප්‍රමාණය සමානයි දෙකේ බල විදිහට තියෙනවා BPP bits per pixel.
පික්සල එකට තියෙන බිටු ප්‍රමාණය ඒකේ බලය. දැන් අපිට පින්තූරයක් දීලා තියෙනවා. ඒකේ අපිට දීලා තියෙනවා පික්සලයකට ඇති බිටු ප්‍රමාණය දීලා තියෙනවා. අපිට අවශ්‍ය වෙන වර්ණ ප්‍රමාණය හොයන්න. එතකොට අපි මොකද්ද කරන්නේ? අපිට පික්සලයකට ඇති බිටු ප්‍රමාණය අපිට දීලා තියෙනවා. ඒ කියන්නේ කයි කියලා දීලා තියෙනවා. අපි සූත්‍රයට මේක දැම්මහම කොහොමද? 2 බල 1 කියලා තමයි අපිට දාන්න වෙන්නේ. මොකද 2 වෙනස් වෙන්නේ නැහැ. බලය තමයි වෙනස් වෙන්නේ. එක පින්තූර වලට එක විදිහනේ. පික්සලයට ඇති බිටු ප්‍රමාණය එක ඒවා වෙනස් වෙනවනේ. අන්නේ බිටු ප්‍රමාණය තමයි අපි බලය විදිහට දාන්නේ. එතකොට 2 බල 1 එමුනම් උත්තරය 2යි. ඒ කියන්නේ බිටු ප්‍රමාණය 1යි නම් වර්ණ ප්‍රමාණය 2ක් වෙනවා. ඊට පස්සේ අපිට දීලා තියෙනවා පික්සලයකට ඇති බිටු ප්‍රමාණය 2යි කියලා. එහෙමනම් 2 බල 2 කියලා තමයි අපි සූත්‍රයේ යොදාගන්නේ. කියන්නේ දෙවරක් 2. එතකොට උත්තරය 4. ඒ කියන්නේ පික්සලයකට ඇති බිටු ප්‍රමාණය 2යි නම් වර්ණ 4ක් තියෙනවා. ඊගාවට බිටු ප්‍රමාණය 3යි කියලා දීලා දෙනවා. එතකොට 2 බල 3 ඒ කියන්නේ 8යි. ඊට පස්සේ 16යි කියලා දීලා දෙනවා පික්සලයකට ඇති බිටු ප්‍රමාණය. කියන්නේ 2 බල 16 මේ විදිහට 2 වැඩි කිරීම 16 වාරයක්. එතකොට 65536ක් වර්ණ තියෙනවා බිටු ප්‍රමාණය 16ක් තියෙන පින්තූරයක. ඊට පස්සේ පික්සලයකට ඇති බිටු ප්‍රමාණය 24යි කියලා දෙනකොට 2 බල 24 අනු විදිහට 2 වැඩි කිරීම 24ක් ඒ විදිහට වැඩි කරාම අපිට එනවා වර්ණ මිලියන 16.7ක්. ඒ වගේමයි බිටු ප්‍රමාණය 32ක් වන එකක අපි සූත්‍රයට යොමු කරන්නේ 2 බල 32 කියලා වර්ණ මිලියන 4294ක් තියෙනවා. දැන් අපි ඉගෙන ගන්න යන්නේ ඊගාව මූලික අංගය වන ග්‍රාෆික විභේදනය. කියන්නේ රිසොලූෂන්. දැන් අපි කලින් ඉගෙන ගත්ත පික්සල්. දැන් අපි යන්නේ විභේදනය, ග්‍රාෆික විභේදනය. එහෙම නැත්නම් හැමෝම දන්නවා රිසොලූෂන් කියවහම. ඒක රිසොලූෂන් මාධ්‍යයේ පින්තූර රිසොලූෂන් වැඩි එකක් තමයි අපිට ඕනේ. එම් කියලා අපි කියන්නේ. අන්න ඒකට තමයි සිංහලෙන් කියන්නේ විභේදනය, ග්‍රාෆික විභේදනය කියලා. අංකිත ග්‍රාෆිකයක භෞතික පරිමාව ග්‍රාෆික විභේදනය ලෙස හැඳින්වේ. අන්න මොකද්ද මේ රිසොලූෂන් කියන්නේ? භෞතික පරිමාව තමයි අපි මේ ග්‍රාෆික විභේදනය කියලා හඳුන්වන්නේ. එතකොට මේ අංකිත ග්‍රාෆිකයක භෞතික පරිමාව මැනීමේ ඒකකය වෙන්නේ මොකද්ද? පික්සලය. පික්සල් තමයි අංකිත ග්‍රාෆිකයක භෞතික පරිමාණය මනින්නේ. දැන් මේ පින්තූරේ දිග පළල දීලා තියෙනවා. පික්සල් 200ක් දිග, පික්සල් 200ක් පළල. ඔන්න භෞතික පරිමාව. එතකොට අපි මේකට සොලියුෂන් කීයයි කියලාද හොයාගන්නේ? 200 වැඩි කිරීම 200, පික්සල් 200 වැඩි කිරීම පික්සල් 200, පික්සල් 40000යි කියලා අපිට උත්තරේ එනවා. ඔන්න රිසොලූෂන් මේ පින්තූරේ. ඔන්න ඔයාලට විසඳන්න මම දැන් ගැටලුවක් දෙනවා. ග්‍රාෆිකයක දිග පික්සල 1000ක්ද පළල පික්සල 600ක්ද වේ. එහි ග්‍රාෆික විභේදනය එහෙම නැත්නම් රිසොලූෂන් එක කීයද? කොහොමද අපි මේක හොයන්නේ? දැන් අපි කලින් පින්තූරේ දිග 200යි පික්සල් පළල 200යි පික්සල් තිබ්බා. එතකොට අපි රිසොලූෂන් එක හොයන්නේ දිග පළලින් වැඩි කරලා හොයාගන්න. ඒ වගේම තමයි මේකේ දිග පික්සල 1000ක් තියෙනවා, පළල පික්සල 600ක් තියෙනවා. එතකොට රිසොලූෂන් එක අපි හොයන්නේ 1000 වැඩි කිරීම 600. මෙන්න උත්තරය. දැන් අපි ඊගාව මූලිකාංගය වන වර්ණ එහෙම නැත්නම් කලර්ස්. දැන් අපි ඉගෙන ගත්තා පික්සල් ඉගෙන ගත්තා. ඊගාවට ඉගෙන ගත්තේ මොකද්ද? resolution. ඊගාවට වර්ණ එහෙම නැත්නම් කලර්ස්. මොකද්ද මේ කලර්ස්? අංකිත ග්‍රාෆිකයක් පික්සල දසදහස් ගණනක එකතුවක් බව අපි ඉගෙන ගත්තා. මොකද්ද? ග්‍රාෆිකයක් එහෙම නැත්නම් ඩිජිටල් ග්‍රැෆික් එකක් කියන්නේ පික්සල් දසදහස් ගණන් ගොඩාරියක් එකතු වෙලා තමයි මේ ඩිජිටල් ග්‍රැෆික් එකක් හැදෙන්නේ. එතකොට මේ සෑම පික්සලයක් මතම වර්ණ කීපයක් හෝ වර්ණ රාශියක් තියෙනවා කියලාත් අපි රිසොලූෂන් එක කරන්න කලින් ඉගෙන ගත්තා. එහෙමනම් අපිට මේ
වර්ණවලත් පියවි ඇසට පෙනෙන වර්ණ තියෙනවා, පියවි ඇසට නොපෙනෙන වර්ණ තියෙනවා. හරිම සීමිත ප්‍රමාණයක් තමයි මේ පියවි ඇසට මනුස්සයාට පේන්නේ. ඒ වගේමයි අපිට පේන්නේ පාර ජම්බූල කිරණ පේන්නේ නැහැ, අදෝ රක්ත කිරණ පේන්නේ නැහැ. වැඩි හරියක් අපිට තියෙන්නේ පාර ජම්බූල කිරණයි, අදෝ රක්ත කිරණයි. පුංචි පරාසයක තියෙන කොටසක් තමයි මේ පියවි ඇසට පේන්නේ. ඔයාලට ඒක වඩාත් පැහැදිලි නේ මේ පින්තූරෙන්. මේ තියෙන්නේ, මේකෙදි තියෙනවා පාර ජම්බූල කිරණයි, අදෝ රක්ත කිරණයි තියෙනවා. ඒ අතර මේ චූටි කොටසක් තියෙනවා පියවි ඇසට පේන. විසිබල් ඒවා තියෙන මෙන්න මේ වගේ පුංචි ප්‍රමාණයක්. එතකොට අපිට පේන්නේ මෙන්න මේ පාට ටික විතරයි. සමහර වෙලාවට මේ මනුස්සයාට එහෙම වුණාට සත්ත්ව ලෝකයාට මේ අනිත් පාටවලුත් පේන්න පුළුවන්. අපිට අපේ මනුස්සයාට පේන්නේ මෙන්න මේ චූටි කොටස් ටිකේ තියෙන වර්ණ පරාසය පමණයි. එතකොට මේ කලර් මොඩල්ස් කියලා දැන් වර්ණ ආදේශක මේවා කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි RGB ආදේශක, අනිත් එක CMYK ආදේශකය කියලා. මොනවද මේ RGB ආදේශකය කියන්නේ? ඒකට එකතු වෙන්නේ red, green, blue. අනිත් එකේ CMYK කියන්නේ cyan, magenta, yellow සහ black තමයි ඒකේ පාටවල් හතරෙන් වෙන්නේ. මේ තියෙන්නේ RGB colors. මොකටද මේ RGB colors ඕනේ වෙන්නේ? RGB colors ආලෝක වර්ණ ආලෝක වලින් තමයි හැදෙන්නේ. වර්ණ ආලෝක ආධාරයෙන් තමයි එතකොට රූපවාහිනී පරිගණක තිර මත රූප නිර්මාණ කිරීදී වර්ණ හදාගන්නේ මෙන්න මේ RGB මොඩල් එකේ, RGB ආදේශකයෙන්. එතකොට මේ CMYK මොකටද ඕනේ වෙන්නේ? මේ තියෙන CMYK කියන පාටවල් ටික මේ ඕන වෙන්නේ මොකද්ද? මුද්‍රණය කිරීමේදී තමයි මේ පාටවල් ඕන වෙන්නේ. මේවා තීන්ත ආධාරයෙන් කඩදාසි මත මුද්‍රණය කිරීමේදී තමයි මේ CMYK ආදේශක භාවිතා කරන්නේ. RGB colors පාවිච්චි කරන්නේ රූපවාහිනී පරිගණක තිර මේ දේවල් වලට තමයි RGB ඒවා ආලෝක ආධාරයෙන් තමයි වර්ණවත් ආලෝක වලින් තමයි RGB colors හදාගන්නේ. CMYK මුද්‍රණ කටයුතු සඳහා තමයි මේ පාට කලරින් භාවිතයෙන් තමයි මේ CMYK මූලික වර්ණ හදාගන්නේ. දැන් අපි ඉගෙන ගත්ත කලර් ආදේශක, වර්ණ ආදේශක දෙකක් තියෙනවා කියලා. කලර් මොඩල්ස් එකක් තමයි RGB, අනිත් එක CMYK. එතකොට RGB colors භාවිතා වෙන්නේ වර්ණාලෝක භාවිතයෙන්. ඒ කියන්නේ අපේ රූපවාහිනී යන්ත්‍රය, පරිගණක තිරය මේ වගේ දේවල් වලට පාවිච්චි කරන RGB colors තමයි. එතකොට CMYK තීන්ත මිශ්‍ර වීමෙන් තමයි මුද්‍රණ කටයුතු වලට තමයි අපි පාවිච්චි කරනවා කියලා කිව්වේ CMYK colors. එතකොට මූලික වර්ණාලෝක එහෙම නැත්නම් RGB colors මිශ්‍ර වෙලා හදනවම නේද ද්විතික වර්ණ. මේ බලන්න RGB colors තියෙනවා, ඊට පස්සේ අනිත් එකේ CMYK ද්විතික වර්ණ එකතු වෙලා හැදලා තියෙනවම නේද? අපිට පේන්නම තියෙනවා. කොල්ල තියෙනවා, රතු තියෙනවා, නිල් තියෙනවා. ඔන්න RGB colors හැදිලා තියෙනවා. මේ උනට ද්විතික වර්ණ වලින් තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒ ටික එකතු වෙලා මූලික වර්ණ හැදෙනවා. ඒ වගේ තනි වර්ණ මූලික වර්ණ එහෙම නැත්නම් primary colors කියලා හඳුන්වනවා. එහෙම නැත්නම් වර්ණ දෙකක් එකතු වීමෙන් සෑදෙන වර්ණ ද්විතික වර්ණ කියලා හඳුන්වනවා. නැත්නම් අපි කියනවා secondary colors. ඊපස්සේ මේ වර්ණ තුනක් එකතු වීමෙන් සෑදෙනවාට අපි තෘතීක වර්ණ triplet colors කියලා හඳුන්වනවා. මේ colors එතකොට වර්ණ ප්‍රභේද 256ක් තියෙනවා. 256 කොහොමද හැදෙන්නේ? බිංදුවේ ඉඳලා 255 වෙනකන් තියෙන අංක වලින් තමයි මේ 256 ප්‍රභේද තියෙනවා කියලා කියන්නේ. අපි බලමු මේ triplet colors කොහොමද හැදෙන්නේ කියලා. එතකොට මේ තෘතීක වර්ණ එහෙම නැත්නම් triplet colors කියලා කියනවා. මේවා මිශ්‍ර වෙන්නේ දැන් අපි ගියෝ බිංදුවේ ඉඳලා 255 වෙනකන් තියෙනවා 256ක් ප්‍රභේද. මේවා අපි RGB colors විදිහට ලියද්දී
ලියන්නේ මේ වගේ කොටස් තුනකට. ඔයාලට පේනවනේ මේක ලියලා තියෙන විදිය 0.3 සිට 255 දක්වා මේක ලියන්න පුළුවන්. මේ තියෙන්නේ මේ ඔරේන්ජ් කලර් එකක් තියෙනවා. මේක හැදිලා තියෙන්නේ කොහොමද? මේ RGB වරහන් ඇතුළේ දාගෙන 245 102යි 36යි. මොනවාද මේ 245 කියන්නේ රෙඩ් වලින් 245යි, ග්‍රීන් වලින් 102යි, බ්ලූ වලින් 36යි. මෙහෙම එකතු වෙලා තමයි මේ කියන ෂඩ්දශමය සංඛ්‍යා වලින් තමයි අපිට පෙන්වලා දීලා තියෙන මේ කලේ කියන නම හැෂ් එකයි F566 කියලා අපිට හඳුන්වලා දීලා තියෙන්නේ මෙන්න මේ විදිහට එකතු වෙච්ච පාට. එහෙම තමයි ට්‍රිප්ලට් කලර්ස් හැදෙන්නේ. red green blue වලින් 0 සිට 255 වෙනකන් අංක වලින් ප්‍රභේද වලින් මිශ්‍ර වෙලා තමයි මේ එක එක පාට විවිධ පාටවල් සැකසෙන්නේ.